විටමින්ස් නැත්නම් සප්ලිමන්ට්ස් නිසා කුරුල්ලා හැදෙන්න පුළුවන්ද? ජිම් යන අය යූස් කරන වේ ප්‍රෝටීන් නිසා කුරුල්ලා හැදෙන්න පුළුවන්. මේකෙන් එන්න කුරුල්ලා මේන්ලි පිටේ එන්න පුළුවන්, මූණෙත් එන්න පුළුවන්. එතකොට සමහර අය කියනවා අපි වේ ප්‍රෝටීන් ගන්නවා හැබැයි අපිට කුරුල්ලා හැදෙන්නේ නැහැ කියලා. ඔයාලට එන්න නැති වෙන්න පුළුවන්. හැබැයි majority අයට කුරුල්ලා හැදෙනවා, especially chocolate flavored cup. එතකොට ටෙස්ටොස්ටෙරෝන් ගන්න අය ඉන්නවනේ ජිම් එකේ. එයාලටත් කුරුල්ලා හොඳටම වැඩි වෙන්න පුළුවන්. සමහර අය ෆාමසි වලින් නිකන් මල්ටිවිටමින් අරන් බොනවා. හැබැයි ඔයාලා දන්නවද විටමින් B12, විටමින් B6, B complex නිසා ඔයාලට කුරුල්ලා හැදෙන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ අයඩිනෝයි බයොටින්. ගොඩාක් ගෑනු ළමයි කොණ්ඩේ වවා ගන්න ඕනේ කියලා බයොටින් නිකන් අරන් බොනවා. හැබැයි එහෙම කරන එක වැරදි. මොකද බයොටින් නිසා කුරුල්ලා හැදෙන්න පුළුවන්. ඒක නිසා විටමින් සප්ලිමන්ටේෂන්ස් ගන්නකොට අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් අරගෙන කරන්න.